සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන දොළ පුතාලා හැමෝටම අද අපි ඉගෙන ගන්න යන්නේ පරිගණක දත්ත නිරූපණය එහෙම නැත්නම් සංඛ්‍යා පද්ධති පාඩමේ නම්බර් සිස්ටම් පාඩමේ ඉතුරු කොටස කරගෙන යන්න. අපි මේ පාඩමේදී බලමු කොහොමද ද්විමීය සංඛ්‍යා දශමීය සංඛ්‍යා බවට හරවන්නේ. එතකොට කොහොමද බයිනරි නම්බර් එකක් ඩෙසිමල් නම්බර් එකට කන්වර්ට් කරන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට පුතාලා දන්නවා අපි ද්විමේය සංඛ්‍යා පද්ධතිය ගත්තාම ද්විමේය සංඛ්‍යා පද්ධතිය අයිති සංකේත විදියට සිම්බල්ස් විදියට අපිට 0 and 1 එහෙම නැත්නම් බිංදුව සහ 1 ගන්න පුළුවන්. එතකොට අපි ද්විමේය සංකේත වන බිංදුව සහ 1 අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා බිටුවක් කියලා. එහෙම නැත්නම් බිට් එකක් කියලා. මේ බිට් කියන වචනේ නිර්මාණය වෙලා තියෙන පුතේ බයිනරි ඩිජිට් කියන වචන දෙකේ B අකුර සහ IT අකුර එකට එකතු වෙලා තමයි බිට් කියන වචනේ හැදිලා තියෙන්නේ. ඒකට අපිට බිට් එකක් කියන එක එහෙම නැත්නම් බිටුවක් කියන එක බිංදුව සහ 1 විදිහට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු කොහොමද ද්විමේය සංඛ්‍යාවක් දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා. එහෙම නැත්නම් කොහොමද බයිනරි නම්බර් එකක් ඩෙසිමල් නම්බර් එකට කන්වර්ට් කරන්නේ කියන එක අපි බලමු. දැන් මේ පරිවර්තනයේදී එහෙම නැත්නම් මේ කන්වර්ටින් එකේදී අපිට ගන්න ඕනේ ද්විමේය සංඛ්‍යාවල ස්ථානීය අගය. right place value එක අපි ගන්න ඕනේ. එතකොට ද්විමේය සංඛ්‍යාවේ ස්ථානීයගේ එහෙම නැත්නම් ප්ලේස් වැලියු එක ගත්තාම අපිට ඒක ලියන්න පුළුවන් දෙකේ බලයක් විදිහට. දැන් මේ විදිහට ගත්තොත් එහෙම මේ බලන්න පුතාලා දෙකේ බිඳුවෙනි බලය කියන්නේ හැම වෙලාවෙම 1යි කියලා අපි වැලියු එක ගන්න. එහෙම නැත්නම් අගය ගන්නෙ දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි, දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. එතකොට මේ විදිහට දෙකේ බල විදිහට ලිව්වහම පුතේ අපිට ද්විමේය සංඛ්‍යාවල ස්ථානීයගේ එහෙම නැත්නම් ප්ලේස් වැලියු එක ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට ද්විමේය සංඛ්‍යාවක් තිබුණොත් මෙතන උදාහරණයක් විදිහට මම දීලා තියෙනවා 1.1.1 දෙකේ පාදය කියන සංඛ්‍යාව 1101 base 2 කියන නම්බර් එක. එතකොට පුතේ අපි මේක දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට අනිවාර්යයෙන්ම මේ විදිහට දෙකේ බල විදිහට මේ හැම ද්විමීය සංඛ්‍යාවකටම ස්ථානීයය දෙන්න ඕනේ ප්ලේස් වැලියු එක දෙන්න ඕනේ. එතකොට පුතා දන්නවා ප්ලේස් වැලියු එක දුන්නාම දෙකේ බිංදුව කියන්නේ 1යි, දෙකේ 1 කියන්නේ 2යි, දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි, දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8. එතකොට පුතේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ථානීය අගයෙන් ප්ලේස් වැලියු එකෙන් පුතේ අපි මේ ද්විමේය සංඛ්‍යාව ගුණ කරන්න ඕනේ. right ගුණ කරන්න ඕනේ. එතකොට මේ විදිහට මේ ස්ථානීය අගයෙන් අදාළ ද්විමේය සංඛ්‍යාව ගුණ කරාම අපිට එනවා දැන් 8 එකෙන් වැඩි කරාම 8යි, 4 එකෙන් වැඩි කරාම 4යි, 2 බිංදුවෙන් වැඩි කරාම බිංදුවයි, 1 එකෙන් වැඩි කරාම 1යි. ඊට පස්සේ අපිට තියෙන පුතේ මේ සියලුම සංඛ්‍යා ටික එකතු කරන්න. එකතු කරලා අනිවාර්යයෙන්ම පුතාලා මතක තියාගන්න ඕනේ අපි ආන්සර් එක ලියනකොට උත්තරේ ලියනකොට පුතේ අනිවාර්යයෙන්ම අපි ද්විමේය සංඛ්‍යා දශමීය බවට පරිවර්තනය කරන එකනේ කරේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පාදය දාන්න ඕනේ ආන්සර් එකේදී. ඔයාලගේ උත්තරේ ලියනකොට අනිවාර්යයෙන්ම පාදය දාන්න මතක තියාගන්න ඕනේ. right එතකොට ඒ වගේම පුතේ අපිට තව ක්‍රමයකට මේ ද්විමේය සංඛ්‍යා දශමීය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට මේ තියෙන පුතේ ස්ථානීය අගයන් ටික ගත්තාම මේ සංඛ්‍යාවේ අපිට තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව දශමීය සංඛ්‍යාවක් කරන්නනේ. එතකොට බලන්න පුතේ අපිට පුළුවන් ඒ සංඛ්‍යාව ලියලා ඒ සංඛ්‍යාවට අදාළ ස්ථානීය අගයන් ටික ලියා ගන්න. right මේ විදිහට ලියාගෙන පුතාලට තියෙන්නේ මේ එක තියෙන ද්විමේය සංඛ්‍යාවේ එක තියෙන තැන් වල තියෙන ස්ථානීය අගයන් ටික එකතු කරන්න තියෙන්නේ. දැන් බලන්නකො මෙතන 32යි 2යි 34යි 1යි 35යි. ඔන්න අපිට කෙලින්ම ආවා ස්ථානීය කියන්නේ මේ කියන 1.3යි 1යි 1 දෙකේ පාදයේ කියන ද්විමේය සංඛ්‍යාවේ දශමීය සංඛ්‍යාව 35යි කියලා අපිට බොහොම ලේසියෙන්ම ගන්න පුළුවන්. එතකොට උදාහරණ විදිහට පුතේ අපි මෙන්න මේ ගණන් ටික කරන විදිහ බලමු. අපිට තියෙනවා 1.1යි 2 පාදයේ කියන සංඛ්‍යාව. එතකොට පුතාලා දන්නවා මේකේ ස්ථානීය අගය ගත්තාම 1යි 2යි
4යි 8යි කියලා ගන්න පුළුවන්. එතකොට මම පුතාලට කිව්වා මේ එක තියෙන තැන්වල තියෙන ස්ථානීය අගයන් ටික අපි එකතු කරන්න ඕනේ. එතකොට මෙතන 8යි 2යි 10යි 1යි 11යි. එහෙමනම් මේකේ ආන්සරක වෙන්නේ පුතේ 11යි 10 පාදය. ඊළඟ සංඛ්‍යාව ගත්තාම 1.0යි 1.0යි 1. දැන් මේකෙත් ස්ථානීය අගයන් ගත්තාම පුතේ අපිට මේ විදිහට ලියන්න පුළුවන්. අපිට මේ එක තියෙන ස්ථානීය අගයන් තියෙන තැන් විතරක් අපිට එකතු කරන්න ඕනේ. හරි. එතකොට 16යි 4යි 20යි 1යි 21යි නේ. එහෙමනම් අපිට මෙතන ආන්සර් එක පුතේ 21යි 10යි පාදේ කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟට බලමු පුතේ මේ සංඛ්‍යාව අපිට තියෙනවා 1.1 කියන සංඛ්‍යාව. එතනත් අපි මේ විදිහට ස්ථානීය අගයන් ටික ගත්තොත් අපිට මේ ටික එකතු කරලා පුතේ ආන්සර් එක ගන්න තියෙන්නේ. ඒතර බලන්න මෙතන 20යි 2යි 22යි 1යි 23යි. නේ. එහෙමනම් අපිට මෙතන 23යි 10යි පාදේ කියලා ගන්න පුළුවන්. ඊළඟ සංඛ්‍යාව ගත්තාම පුතේ අපිට තියෙනවා 1.2යි 1.1 මෙතනත් ඔයාලා ස්ථානීය ආගයන් ටික අරගෙන ඒ ටික එකතු කරන්න ඕනේ. ඒ ටික එකතු කරන්න ඕනේ. දැන් මෙතන තියෙනවා පුතේ 32යි 4යි 2යි නේ. එතකොට පුතේ අපි මේ ටික එකතු කරාම ආන්සර් එක 38යි ආන්සර් එක 38යි 10යි පාදේ කියලා අපි උත්තරේ ලියන්න ඕනේ. හරි. දැන් මෙතන තියෙනවා එකේ ඒව පහක්. එකේව පහ ගත්තාම පුතේ මෙතනත් අපිට ස්ථානීය අගය ගත්තාම මේ ස්ථානීය අගයන් සියල්ලම අපිට එකතු කරන්න වෙනවා. මොකද මෙතන එකේව පහක් තියෙන නිසා නේ. එතකොට අපි මේ ටික ඔක්කොම එකට එකතු කරාම පුතේ උත්තරේ එනවා 31ක්. ආන්සර් 31ක් විදිහට එනවා. එතකොට මේ විදිහට තමයි ද්විමීය සංඛ්‍යාවක් දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. අපි ඊළඟට බලමු පුතේ අෂ්ටමීය සංඛ්‍යා කොහොමද දශමීය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න කියන එක. එතකොට පුතාලා දන්නවා අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේ පුතේ අපේ ස්ථානීය අගය අරගෙන තමයි දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන උදාහරණයක් විදිහට මම අරගෙන තියෙන පුතේ 745 8 පාදයේ කියන සංඛ්‍යාව. එතකොට මේකෙදී අපි අෂ්ටමීය සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය ආගය අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මේ සංඛ්‍යාවේ. ඒතර අපිට ගන්න පුළුවන් 8 බිඳුවෙනි බලය කියන්නේ 1යි, 8 පළවෙනි බලය කියන්නේ 8යි, 8 දෙවෙනි බලය කියන්නේ 64යි නේ. එතකොට මේ ස්ථානීය ආගයෙන් පුතේ අපි අදාළ සංඛ්‍යාව ගුණ කරන්න ඕනේ. හරි අදාළ සංඛ්‍යාව ගුණ කරන්න ඕනේ. ඒ ගුණ කරලා එන උත්තර ටික අපි ඔක්කොම එකට එකතු කරන්න ඕනේ. ඒ එකතු කරාම පුතේ අපිට ආන්සර් එනවා 485. එතකොට අපි උත්තරේ ලියනකොට අනිවාර්යයෙන්ම අදාළ පාදය අදාළ පරිවර්තනය කරන සංඛ්‍යාවේ පාදය ලියන්න ඕනේ. එතකොට 745 8 පාදය සමාන වෙනවා පුතේ 485 10 පාදය කියන සංඛ්‍යාවට. එතකොට අපි බලමු පුතේ මේ උදාහරණ ටික කොහොමද කරන්න කියන එක. අපිට තියෙනවා 230 8 පාදය කියන සංඛ්‍යාව. මේක අපි දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට පුතාලා දන්නවා ස්ථානීයගේ 1යි 8යි 64 විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ අෂ්ටමීය සංඛ්‍යා පද්ධතිය. එතකොට අපි ඊළඟට කරන්න ඕනි පුතේ මේ 64 දෙකෙන් වැඩි කරන්න ඕනි 8 3න් වැඩි කරන්න ඕනි 1 බිඳුවෙන් වැඩි කරන්න ඕනි. එතකොට මේ වැඩි කරලා එන ආන්සර්ස් ටික උත්තර ටික පුතේ අපි එකතු කරන්න ඕනේ. එතකොට මෙතන 64 දෙකෙන් ගුණ කරාම පුතේ අපිට 128 එකතු කිරීම 8 වරක් 3 24යි එක් වරක් බිඳුව බිඳුව විදියට ගන්න පුළුවන් පුතේ. එතකොට මේ ටික අපි එකතු කරාම අපිට ආන්සර් එනවා 152. 152ක් එනවා. එහෙමනම් අපිට ආන්සර් ලියන්න පුළුවන් පුතේ 152යි අනිවාර්යයෙන්ම අපි පාදය දාන්න ඕනේ. හරි. ඊළඟට බලමු පුතේ අපිට 35 කියන සංඛ්‍යාව තියෙනවා. 35 කියන සංඛ්‍යාව ගත්තොත් ඒකෙත් ස්ථානීයගේ 1 සහ 8 කියන විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට 8 3න් වැඩි කරාම 24යි. 1 5න් වැඩි කරාම 5යි නේද පුතේ? එතකොට මේ දෙක එකතු කරාම අපිට ආන්සර් එනවා 29යි 10 පාදය.
ඊළඟට අපිට තියෙනවා 155 කියන සංඛ්‍යාව. 155 කියන සංඛ්‍යාවෙත් පුතේ අපි ස්ථානීය අගය ගන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් 1යි 8යි 64යි කියන එක. එතකොට මේ සංඛ්‍යාව අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරාම ස්ථානීය අගය අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරාම පුතේ අපිට එනවා 64යි. එකතු කිරීම 40 එකතු කිරීම 5. එතකොට මේ සංඛ්‍යා ටික ඔක්කොම අපි එකට එකතු කරාම පුතේ එනවා අපිට 109 කියන උත්තරේ. එදිනම නම් අපිට උත්තරේ ලියන්න පුළුවන් 109යි 10 පාදය. හරි 109යි 10 පාදය. ඊළඟ සංඛ්‍යාව බලමු පුතේ අපිට තියෙනවා 157 157 8 පාදය කියන සංඛ්‍යාවේ ඒත් අර විදිහමයි 1යි 8යි 64යි. මේකේ මේ ස්ථානීය අගය අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. එතකොට අපිට එනවා 64යි එකතු කිරීම 40 එකතු කිරීම 7. මේ සංඛ්‍යා ටික ඔක්කොම එකට එකතු කරාම පුතේ අපිට 111 කියන සංඛ්‍යාව වෙනවා. 111 10 පාදය කියලා අපිට ලියන්න පුළුවන්. ඊළඟට අන්තිම ගානේ අපිට තියෙන 134 දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. එතකොට 134 ගත්තාමත් පුතේ අපිට ස්ථානීය අගය ලියන්න පුළුවන් 1යි 8යි 64යි කියලා. එතකොට මේක අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරාම අපිට ගන්න පුළුවන් 64යි එකතු කිරීම 24යි එකතු කිරීම 4 නේ අපිට මේ සංඛ්‍යා ටික එකතු කරාම පුතේ උත්තරය 92ක් වෙනවා. එහෙමනම් අපිට මෙතන ලියන්න පුළුවන් ආන්සර් එක 92යි 10 පාදේ කියලා. හරි 92යි 10 පාදේ කියලා ලියන්න පුළුවන්. ඒතර මම හිතනවා පුතාලට තේරෙන්නේ නැති කොහොමද අෂ්ටමීය සංඛ්‍යාවක් දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. ඊළඟට බලමු පුතේ කොහොමද ෂඩ්දශමීය සංඛ්‍යාවක් දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. එතකොට පුතාලා මේකෙදි හොඳට අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි ෂඩ්දශමීය සංඛ්‍යාවල පුතේ සංකේත 16ක් තියෙනවා බිඳුවේ ඉඳලා 15 වෙනකන්. නමුත් අපිට මේ 10 නිරූපණය 10 කියන සංඛ්‍යාව ෂඩ්දශමීය සංඛ්‍යාවල ලියන්න බෑ. අපි ඒක නිරූපණය කරන්නේ A කියලා. 11 නිරූපණය කරන්නේ B, 12 C, 13 D, 14 E සහ 15 F විදිහට තමයි ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතිවල අපි නිරූපණය කරන්නේ. එතකොට දැන් මේ ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගයන් ගත්තහම පුතේ අපිට මේ විදිහට ගන්න පුළුවන්. හරි 16 බිඳුවෙනි බලය 16 පළවෙනි බලය දෙවෙනි බලය ওই විදිහට ස්ථානීය අගයන් ගන්න පුළුවන්. හරි එතකොට අපි බලමු පුතේ මේ ෂඩ්දශමීය සංඛ්‍යාවක් කොහොමද දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියන එක. දැන් මෙතන උදාහරණයක් විදිහට මම අරගෙන තියෙනවා 28 16 පාදය. එතකොට එතනත් අර කලින් කරා වගේමයි පුතේ අපි මේ ෂඩ්දශමීය සංඛ්‍යා පද්ධතියේ ස්ථානීය අගය අරගෙන ඒ අදාළ ස්ථානීය අගයෙන් අදාළ සංඛ්‍යාව ගුණ කරන්න ඕනේ. එතකොට මෙතන 16 දෙකෙන් වැඩි කරාම 32යි 16 බිඳුවෙනි බලය කියන්නේ ස්ථානීය අගය 1යි එක් වරක් 8 8යි. මේ දෙක එකතු කරාම පුතේ අපිට 40 කියන උත්තරේ එනවා. එතකොට අපි ලියන්න ඕනේ 40 10 පාදය කියලා උත්තරේ ලියන්න ඕනේ. ඊළඟට බලන්න පුතේ අපිට තියෙනවා 21 F 16 පාදය. හරි. දැන් බලමු මෙහි විදිහට අක්ෂරයක් ආවොත් කොහොමද ෂඩ්දශමීය සංඛ්‍යාවක් දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. එහෙම නැත්නම් හෙක්සඩෙසිමල් නම්බර් එකක් කොහොමද ඩෙසිමල් නම්බර් එකක් බවට කන්වර්ට් කරන්න කියන එක බලමු. දැන් එතකොටත් පුතේ මම කිව්වා ඔයාලට ස්ථානීය අගය අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ කියලා. එහෙමනම් මෙතන දැන් මෙතන තියෙන්නේ F F එක කියන්නේ පුතේ ඒකේ ස්ථානීය අගය 15යි කියන එක අපි දන්නවනේ. එහෙමනම් මෙතන එකෙන් අපි වැඩි කරන්න ඕනේ පුතේ F කියන්නේ 15 නේ. අපි දන්නවා 15 තමයි නිරූපණය කරලා තියෙන්නේ F වලින්. එහෙමනම් මෙතෙන්දී අපි ගුණ කරන්න ඕනේ පුතේ 15. හරි. එතකොට 16 වරක් 1 16යි 256 වරක් 2 512යි. එතන මේ සංඛ්‍යා ටික ඔක්කොම එකට එකතු කරාම පුතේ අපිට 543 10 පාදය කියන උත්තරේ එනවා. හරි. එතකොට පුතාලා හොඳට මතක තියාගන්න මේ අපිට ඉංග්‍රීසි අක්ෂරයක් ආවොත් පුතේ ඒ ඉංග්‍රීසි අක්ෂරයේ තියෙන අගය ඒ කියන්නේ කොතනද ස්ථානීය අගය තියෙන්නේ කියන එක අපි නිවැරදිව දැනගන්න ඕනේ. ඒ කියන්නේ A වලින් නිරූපණය වෙන්නේ 10, B වලින් නිරූපණය වෙන්නේ 11,
C වලින් නිරූපණය වෙන්නේ 12, D වලින් නිරූපණය වෙන්නේ 13, E වලින් 14 සහ F වලින් 15 කියන එක අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ. දැන් ඊළඟට බලමු පුතේ අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා කොහොමද බලමු මේ ෂඩ්දශමයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. එහෙම නැත්නම් හෙක්සඩෙසිමල් නම්බර් එක කොහොමද ඩෙසිමල් නම්බර් එකක් බවට කන්වර්ට් කරන්න කියන එක. right. එතකොට මෙතන තියෙන පුතේ 7යි EF 7යි EF. දැන් පුතාලා හොඳට මතක තියාගන්න මම කලින් පුතාලට කිව්වා මේකේ E කියන්නේ 14 F කියන්නේ 15 නේ. එහෙමනම් අපි මෙතන දැනගන්න ඕනේ පුතේ E කියන්නේ 14 F කියන්නේ 15 කියන එක. හරි. එතකොට මෙතන ස්ථානීය අගයන් ගත්තාම පුතේ අපිට ලියන්න පුළුවන් 16 බිංදුව 16 1 16 2 නේ. එතකොට 16 බිංදුව කියන්නේ 1යි 16 1 කියන්නේ 16යි 16 දෙවෙනි බලය කියන්නේ පුතේ 256යි නේ 256යි. එතකොට මෙන්න මේ සංඛ්‍යාව අදාළ සංඛ්‍යාවෙන් අපි ගුණ කරන්න ඕනේ. හරි. එතකොට මෙතන තියෙන්නේ 16 වැඩි කරන්න E වලින්. E කියන්නේ මොකද්ද පුතේ? 14න් තමයි අපි වැඩි කරන්න ඕනේ. මෙතන 1 වැඩි කරන්න ඕනේ F වලින්. F කියන්නේ පුතේ 15. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් 256 ගුණ කිරීම 7. හරි. ඒ වගේම පුතේ මෙතන ලියන්න පුළුවන් 16 ගුණ කිරීම 14. ඊළඟ එකේ අපිට ගුණ කරන්න පුළුවන් පුතේ 1 ගුණ කිරීම 15. හරි මේ විදිහට ගුණ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ගුණ කරලා එන සංඛ්‍යාව පුතේ අපි එකට එකතු කරන්න ඕනේ. හරි 1792 එකතු කිරීම 224 එකතු කිරීම 15. එතකොට මේ සංඛ්‍යා ටික ඔක්කොම එකට එකතු කරාම පුතේ අපිට ආන්සර් එක එනවා 2031යි 10 පාදය. හරි. එතකොට 7යි EF 16 පාදය කියන සංඛ්‍යාව දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරාම පුතේ අපිට එන ආන්සර් එක 2031යි 10 පාදය. ඊළඟට අපිට තව සංඛ්‍යාවක් තියෙනවා පුතේ A 49යි 16 පාදය. එතකොට මේ සංඛ්‍යාව ගත්තාම පුතේ ඒකත් ඒ විදිහමයි අපි 16 කියන්නේ ස්ථානීයගේ මේ විදිහට ගන්න ඕනේ. හරි. එතකොට පුතාලා මතක තියාගන්න ඕනේ A වලින් නිරූපණය කරන්නේ 10 කියන එක. නේ A වලින් නිරූපණය කරන්නේ 10 කියන එක. එතකොට ස්ථානීයගේ 1 16 සහ 256 කියලා එනවා. එතකොට අපි 256 10න් වැඩි කරාම පුතේ 2560 කියන සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. ඒ වගේම 16 4න් වැඩි කරාම 64යි. ඒ වගේම මෙතන 1 9න් වැඩි කරාම 9යි. එතකොට මේ සංඛ්‍යා ටික එකට එකතු කරාම පුතේ අපිට ආන්සර් එනවා 2633යි 10 පාදය. හරි. එතකොට ඒ 49 16 පාදය කියන සංඛ්‍යාව දශමීය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනකොට අපිට 2633යි 10 පාදය කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟට බලමු පුතේ අපිට ඊළඟ සංඛ්‍යාව තියෙනවා 2B. දැන් පුතාලා දන්නවා B කියන්නේ 11 නේද පුතේ? B කියන්නේ 11යි කියලා දන්නවා. එතකොට මෙතන 16 බිංදුවෙනි බලය කියන්නේ 1යි. 16 පළවෙනි බලය කියන්නේ 16යි. එතකොට 16 දෙකෙන් වැඩි කරාම පුතේ 32යි. එතකොට අපිට මෙතන 1 වැඩි කරන්න ඕනේ B වලින්. B කියන්නේ 11යිනි පුතේ. එහෙමනම් 1 වැඩි කරන්න ඕනේ 11න්. එතකොට අපිට එනවා ආන්සර් එක 43ක්. එතකොට මෙතෙන්ට එනවා අපිට ආන්සර් එක 43යි 10 පාදය. ඊළඟට අපිට තියෙනවා පුතේ 12C කියන සංඛ්‍යාව පරිවර්තනය කරන්න. එතනදිත් පුතාලා දාන්න 12C. ස්ථානීය අගයන් ගත්තාම පුතේ මෙතන 1යි 16යි 256 කියන ස්ථානීය අගයන් ගන්න පුළුවන්. ඒකල මේ තියෙන අදාළ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. එතකොට පුතාලා දන්නවා C කියන්නේ දැන් A 10 B 11 C කියන්නේ 12 නේ. එහෙනම් C කියන්නේ 12. මෙතන අපි වැඩි කරන්න ඕනේ 256 එකෙන් වැඩි කරාම 256යි. ඒ වගේම 16 දෙකෙන් වැඩි කරාම පුතේ 32යි. ඒ වගේම 1 12න් වැඩි කරාම 12යි. මේ ටික අපි එකතු කරාම මේ සියල්ලම අපිට ආන්සර් එනවා පුතේ
300යි 10යි පාදය. හරි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් පුතාලට කොහොමද ද්විමේය සංඛ්‍යාවක් දශමය කරන්නේ, අෂ්ටමේය සංඛ්‍යාවක් දශමය කරන්නේ, ඒ වගේම ෂඩ්දශමේය සංඛ්‍යාවක් දශමය කරන්නේ කොහොමද කියන එක අවබෝධ වෙන්න ඇති කියලා. හරි. එතකොට මගේ කලින් වීඩියෝ එක බලන්න පුතේ. ඒකේ නම්බර් සිස්ටම් වල පළවෙනි කොටස තියෙනවා. ඊළඟ ටික ඊළඟ වීඩියෝ එකේදී ගේන්න මම බලාපොරොත්තු වෙනවා. පුතාලා වීඩියෝ එක බලන්න, මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙමු.